උසස් පෙළ රිසල්ට් අවුට් වුණා. දැන් නංගිලා මල්ලිලා ඔක්කොම දැන් තමන්ගේ ප්‍රතිඵල ටික සමහර මෙහෙමයි. විවිධ කොටාසේ ඉන්නවානේ. හොඳටම පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙච්ච අය ඉන්නවා. ඊට පස්සේ පීට යන අය ඉන්නවා. ඊට පස්සේ කැම්පස් එකේ ඒ කියන්නේ හොඳ 6 මාර්කයක් දාපු ඉන්නවා. කැම්පස් යන්න බැරුව 6 මාර්ක් ඒ කියන්නේ කැම්පස් දෙilla නැහැ. නමුත් හොඳ මාර්කයක් දාගත්ත අය ඉන්නවා. ඊට පස්සේ තමන් බලාපොරොත්තු වෙන මොකක් හරි ශේත්‍රයක් තියෙනවා නම් ඒකට යන්න ඇති. ඒ ප්‍රමාණයට පාස් වෙච්ච අය ඉන්නවා. ඒ විදිහ විවිධ අය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම කන්ග්‍රැචුලේෂන්ස් කියලා කියනවා මේ වෙලාවේ. දැන් මෙහෙමයි ගමේ ඇන්ටිලා මාමලා ඊට පස්සේ පුංචි අම්මලා බාප්පලා නැන්දලා මාමලා මැරිච්ච ආච්චි හිටන් කෝල් කරලා අහනවා කොහොමද ප්‍රතිඵල කියලා. ආච්චි මැරුණා කියලා මතක් වෙන්නේ ටිකක් කියලා ගියාට පස්සේ අම්මලා මේ මනුස්සයා මැරිලා නේද කියලා. ඉතින් අන්නේ ගානට දැන් ප්‍රතිඵලත් අහනවා ඊට පස්සේ හොඳට පාස් වෙච්ච අයට ප්‍රශ්නයක්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලංකාවටම ඔන්ලයින් අසිත සම්පත් සම්බන්ධ වීමට මෙහි පෙන්වා තිබෙන අංගයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේගොල්ලෝ කියනවා අර මම මෙහෙමයි Facebook දානවා අර මේ සෝෂල් මීඩියා වල දානවා කතා කර කියනවා මම මෙහෙමයි මෙච්චර පාස් මගේ මේ වගේ රෑන්ක් එකක් දාලා තියෙන අර මේ ඔක්කොම. හැබැයි තව කට්ටියක් ඉන්නවා. ඉතින් අපි කියන්නේ මෙහෙමයි යම් මට්ටමකට අඩුයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබිලා නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට ඇත්තටම කිව්වොත් දැන් කැම්පස් යන්නම බලන් ඉන්න කොටාසයක් ඉන්නවා. සමහරු කියනවා කැම්පස් යන්න බැහැ. මොනාරි හොඳ ජොබ් එකක් කරනවා වෙන මොකක් හරි ආයතනයකට යනවා. සමහරු මම මෙන්න මේ ආයතනෙ යනවා මෙන්න මේ ඉන්ස්ටිටියුට් එකකටම ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා බලන් ඉන්න අයත් ඉන්නවා. ඔය ඇස්සේ ඉන්නවා දැන් සමහරු ඒ කියන්නේ මොන හරි ජොබ් එකක් ටාර්ගට් කරගෙන ඉන්නවා මෙන්න මේ ජොබ් එකට තමයි මම යන්නේ. ඒකට කැම්පස් එකේ යන්නේ නැතුව මෙහෙමත් පුළුවන් අර මේක එමින් අයත් ඉන්නවා. එතකොට කොහොම හරි තමයි බලාපොරොත්තු වෙච්ච කඩේම පැන ගන්න බැරි වෙච්ච නංගිලා මල්ලිලා කොට්ටාසිකුත් මෙතන ඉන්නවා. කවුරු හරි. එතකොට ඒගොල්ලෝ සමහරලාට ටිකක් ඩිසපොයින්ට් වෙලා ඉන්නවා. ප්‍රතිඵලය දාන්නෙත් නැහැ. කෝල් ආන්සර් කරන්නේ නැහැ. මානසික පීඩන සමහරලාට ඉන්නවා. සමහරලාට ගෙදරිනුත් ඔලුව කන්න හදනවා. මොනවද උඹට වියදම් කළා මොනවද මේ කරගෙන තියෙන්නේ අර මේ කියලා එහෙමත් කරනවා. උඹට මීට වඩා මහන්සි වෙන්න තිබ්බා. අර ස්ට්‍රෙස් එක පිට්ටෝ එයාව කන්නම හදනවා. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට ඔය ඇස ගෝල් කර නෑ දෑයෝ ටිකයි අඳුරන අය යාළුවෝ සමහරට තමන්ගේ යාළුවොත් හොඳ රිසල්ට් දාලා තමන්ට මුත් කරගන්න බැරිලා එහෙම වෙන්නත් පුළුවන්. එතකොට ඒ කොහොම හරි ස්ට්‍රෙස් වෙලා ඒගොල්ලෝ ඉද්දි මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් පාස් වෙච්ච අය කැම්පස් ඉරෙක්ටලා පීට ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන කෝස් එකට ගිය අයට කන්ග්‍රැචුලේෂන්ස් ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ඒක හරි. එතකොට අනිත් අයටත් කියන්න තියෙන්නේ මේ උසස් පෙළ කියන්නේ එක කඩවීමක් විතරයි නේ ජීවිතේ. එතකොට ෂයි එකක් තව ලියන්න හිතන් ඉන්නවා ඒක ලියන්න ඒක නෝ ප්‍රොබ්ලම්. හොඳටම ගට් එක දාලාම ලියන්න ආයේ මහන්සි වෙන්න උඩරිමෙන් මහන්සි වෙන කලින් මහන්සි වුණාට වඩා දෙගුණයක් හරි මහන්සි වෙලා මේක කරනවමයි කියන තැන ඉන්න ලියන්න. එහෙම ලියන ගමන් එතකොට තව තියෙනවා දැන් සමහරු ඉන්නවා රයිට්. ඒ කියන්නේ බැරි වුණාම කියමු මෙහෙමත් තියෙනවනේ දැන් ඕගොල්ලෝ හිර වෙලා නැහැ. අන්න ඒක තේරුම් ගන්න. මේ සමාජයේ ඕනි තරම් පුද්ගලික අංශයේ වගේම රජයේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕගොල්ලන් කැමති වෙන වෘත්තීය ශාස්ත්‍රයෙන් නිපුණෙක් වෙලා රැකියාවක් ගන්න ඕගොල්ලන්ට අවස්ථාව ඕන තරම් තියෙනවානේ. දැන් ඔය ෆෝන් එක කියලා එකක් අතේ තියෙනවානේ. මේ වීඩියෝ එකත් ඕගොල්ලෝ බලන්නේ ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් මොකක් හරි වෙන්න පුළුවන්. එතකොට හොයලා බලන්න මම ආස ශාස්ත්‍රයට යන්න මොනවා ඉන්ස්ටිටියුට් එකට මං ගියොත් හරියද? එතකොට ඒ විදිහට ඉගෙන ගන්න වෘත්තීය පුහුණුවක් ගන්න කරන්න මේ උසස් පෙළ කෙලුණයි කියලා අඩුුණයි කියලා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ආවේ නැහැ කියලා නිකන් ඩිසපොයින්ට් වෙලා අවුල් වෙලා ඉන්න එපා. හරිද? ඉතින් congratulations for all who passed the A-level examination and who the chance to enter the university and the you know what the whatever who got the chance to go the targets. Congratulations for all. And sometimes let's think who have failed. I don't like to say that word failed. However, who didn't get the marks the enough they hoped to the whole, I must say. Try again and look at browse the internet, look for a place from which you can get your job or job practice, whatever. You are not in a frame. You have to go so far and look around. Okay, go to your targets. It's no problem. Look at the all pathways for your targets, and so many institutes, so many private section and government section also. So many institutes are available. Always try to go your targets. Don't disappoint with this A-level result. I tell this to the ones who didn't get the enough marks as it was in their minds. Okay, thank you all. And I have good luck.